සුබ දවසක්. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ ෆිල්ම් එකට පාදකුණ ඒ ඇත්තම කතාව ගැන. අපි බලමු මේ සිදුවීමට මුහුණ දීපු ඒ ඇත්ත පවුල කවුද? ඒ වගේම ඔවුන්ට ඒ නිවස තුළ මුහුණ දෙන්න සිද්ධ වුණ අద్భుත සිදුවීම් මොනවද වගේම මේ අద్భుත සිදුවීම් වලට හේතුව මොකක්ද කියලා. මේ වගේම ලෝකයේ සිදුවන සත්‍ය අద్భుත සිදුවීම් දැනගන්න කැමති කෙනෙක් නම් ඔයත් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. එක්දස් 986 කනෙක්ටිකට් ඇමරිකාව. ඉස්නෙඩේල පවුලේ හිටියේ තාත්තා වුණ ඇලන් ඉස්නෙඩේල, අම්මා කාමන් රීඩ් හා දරුවන් 4 දෙනා වුණ පිලිප්, බ්‍රැඩ්ලි, ඇලන් ජූනියර් හා ජෙනිෆර්. ඒ වගේම මෙයාලා එක්ක මොන්ගේ ඥාති දියණියක් වුණ ටැමිත් ජීවත් වුණා. මෙහෙම ඉති හදිස්සියෙම කාමන් හා ඇලන් දැනගන්නවා ඔවුන්ගේ ලොකු පුතා වුණ පිලිප්ට දරුණු රෝගයක් තියෙනවා කියලා. ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත පිළිකාවක්. ඒකට ප්‍රතිකාර ගන්න මොවුන්ට යුකෝන් රෝහලට ගොඩක් ඈත ඉඳන් එන්න වුණා. මෙහෙම ඉති ප්‍රතිකාර ක්‍රමය ටිකක් අමාරු වීම හින්දා ප්‍රතිකාර අරගෙන ආපහු ගෙදරෙදී පිලිප්ට පුදුමාකාර වේදනාවක් තමා දැනුනේ. ඒක ඇලන්ට වගේම කාමන්ට තේරුණ දෙයක්. ඒ නිසා තමා මේ දෙන්න රෝහලට ළඟින් ගෙයක් හොයන්න ගන්නේ. මේ අතරේ කාමන් හා ඇලන්ට හම්බ වෙනවා කනෙක්ටිකට් වල තියෙන අංක 208 මෙරිඩන් මාවතේ තියෙන දෙමහල් නිවස. මේ ගෙදර කාමර 5ක් හා නාන කාමර 2ක් තිබුණා. ඒ එක්කම බිම් මහලකුත් තිබුණා. කාමන් හා ඇලන් එනවා මේ ගේ බලන්න. මෙතන ඇත්තටම ඔවුන්ගේ පවුලට හොඳයි කියලා හිතුණා. ඒ වගේම මෙතනදී කාමන් වහලා තිබුණ බිම් මහලේ දොර අරින්න උත්සාහ කළත් ඒ දොර අරින්න බැරි වෙනවා. ඒ මොකද එතනට බඩු වගේක් හිර වෙලා තිබ්බ හින්දා. ඒක ලොකුට හිතන්නේ නැති කාමන් මේ ගේ බලලා අවසානයේදී මේ දෙන්නම කැමති වෙනවා මේ ගේ ගන්න. මේ ගේ ඇලන් ගන්නේ ලීසින් එකක් දාලා. කොහොම හරි ඉන් දවස් කිහිපයකට පස්සේ මේ ගේ සුද්ධ කරලා මේ ගෙදර පදිංචියට එනවා. එහෙම එන්නේ 1986 ජූනි 30 වෙනිදා. මේ ගෙදර ළමයි 4 දෙනා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ගෙදර තියෙන කාමරවල වුන් බෙදාගත්තා. හැබැයි මෙතන තිබුණ එකම ගැටලුව උනේ පිලිප්ට සහ බ්‍රෙඩ්ලිට. ඒ මොකද මේ දෙන ටිකක් ලොකුයිනේ. මේ ගෙදර තිබුණ මාස්ටර් බෙඩ්රූම් එක ඇර අනිත් හැම කාමරයක්ම කුඩා වුණා. ඉතින් පිලිප්ට සහ බ්‍රෙඩ්ලිට ඒ වගේ ඉඩ මදි වුණා. ඒ ගැන මේ දෙන පොඩ්ඩක් දුකෙන් තමා හිටියේ. ගෙදරට ආපු මුල්ම දවසේ උදේම ඇහැරෙන කාමන් එනවා කුස්සියට. ගිහින් කෑම ලෑස්ති කරලා දරුවන්ගේ කෑම ප්ලේට් ලෙජ්ජ කුඩින් තියලා පොට් එකේ තියෙන කෑම ටික අරගෙන එනවා මේ ප්ලේට්ස් වලට දාන්න. හරිම පුදුමයි. කෑම ටික අරන් එද්දී කාමන් කලින් ප්ලේට් තිබ්බතර නෙමෙයි මේ වෙලාවේ ප්ලේට් ටික තියෙන්නේ. වෙනම තැනක. ඇය වටපිට බලනවා කවුරු හරි ආවද කියලා. කවුරුවත් හිටියේ නැහැ. නමුත් ඉතින් කවුරුවත් නැතුව එකපාරටම ප්ලේට් වලට තනියම මෙහාට මෙහාට යන්න බෑනේ. ඇය හිතනවා එහෙනම් එක්ක ඇලන් හරි දරුවෙක් හරි ඇවිත් ඒ ප්ලේට් එතනින් තියන්න නැති කියලා. ඒ ගැන එතනින් එහාට වැඩි හිතන්නේ නැතුව මේ ප්ලේට්ස් වලට කෑම දාලා කෑම මේසට යවලා දරුවන්ට කතා කරනවා කන්න. කාමන්ට මේ දේ උනේ මේ වෙලාවේ විතරක් නෙමෙයි. මේ ගෙදර හිටපු ගොඩක් අවස්ථාවල ඇයට මේ වගේම දේවල් සිද්ධ වුණා. එතනින් මතක හිටින දෙයක් තමා ඇය දවසක් කෑම මේසේ ලෑස්ති කරමින් තමා හිටියේ. ඒ වෙලාවේ ඉස්සෙල්ලාම ඇය කරන්නේ වතුර වීදුරු සහ කෑම ප්ලේට්ස් කෑම මේසෙන් ගිහින් තියන එක. ඒ විදිහට තියලා ආපහු ඇය කුස්සියට එනවා කෑම ටික අරගෙන යන්න කියලා. කෑම ටික අරගෙන කෑම මේසෙන් තිබ්බ කාමන් දකිනවා කලින් සර්ව් කරපු අර ප්ලේට් ටික එතන නැහැ කියලා. ඒකත් එක්ක මේ වෙලාව නම් කාමන් බය වෙනවා. ඒ මොකද තාම ඇලන්වත් දරුවවත් පල්ලෙහාට ඇවිත් තිබුණ නැහැ. එහෙනම් කොහොමද මෙතනට ගෙනාවු ප්ලේට් ටික නිකම්ම නැති වෙන්නේ? ඇය කුස්සියට ගිය වෙලාවේ කවුරුත් කුස්සියට ඇවිල්ලා තිබෙත් නැහැ. ඇය ඒකම ගිහින් බලනවා කුස්සියේ. එතකොට ඇය දකිනවා කලින් ඇය අර මේසෙට තිබේ ප්ලේට්ස් ටික ඔක්කොම ලෙජ්ජ කුඩ තියෙන විදිය. මෙන්න මෙතන ඉඳන් තමා කාමන්ට මේ ගෙදර මොනවා හරි දෙයක් වෙනවා කියලා දැනෙන්නේ. හැබැයි මේ ගැන කිසිම දෙයක් ඇලන්ටවත් දරුවන්ටවත් කියන්නේ නැහැ. ඒ මොකද මේ වෙලාවේ වුන් හිටියේ ලොකු ප්‍රශ්නක නිසා. ඒ පිලිප්ගේ අසනීප නිසා. මේ හැමදේම ඉක්මනටම වෙනස් වෙන්න ගන්නේ පිලිප් පහළ මාලයට ගිය ඒ දවසේ.
පිලිප් ගෙදර ඉන්න වෙලාවක ඇහිලා තියෙනවා කවුරු හරි ඔහුට කතා කරනවා කියලා. ඒකට ඇහුම්කන් දෙද්දි ඔහුට තේරෙනවා මේ කතා කරන්නේ ඔහුගේ නංගි කෙනෙක්වත් මල්ලි කෙනෙක්වත් නෙමෙයි කියලා. ඒ වගේම අම්මත් නෙමෙයි කියලා. මොකද මේ වෙලාවේ ඔහුගේ තාත්තා වැඩට ගිහින් තමා හිටියේ. ඔහු ටිකක් මේක කන්දි අහනවා. ඔහුට දැන් දැනෙනවා මේ කටහඬ ටික ටික ඔහුට ලං වෙනවා කියලා. මේ කටහඬේ ඔහුට කියලා තියෙන්නේ පිලිප් මෙහෙට එන්න. ඔයාට මට දෙයක් පෙන්වන්න තියෙනවා කියලා. පිලිප් කරන්නේ තමන් ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිටලා හිමින් සිරේ යනවා මේ කටහඬ එන දිහාට. මේ කටහඬ ආවේ වෙන කොහෙන්වත් නෙමෙයි බිම්මහලෙන්. මොහු ඊළඟට කරන්නේ අර දොරට හේතුණු බඩු ටික ටික අයින් කළා මේකේ ඇතුළට යනවා. බිම්මහලේ ගොඩාක් බඩු තිබුණා. මේ දේවල් එක බලන අතරේ අර කටහඬත් මේ වෙද්දි නැති වෙලා තිබුණා. දැන් ඔහුට ඒ කටහඬ ඇහුණා කියලා මතකෙවත් නැහැ. ඔහු දැන් මෙතන තියෙන්නේ මොනවාද කියලායි බලන්නේ. ඒ එක්කම ඔහුට මතක් වුණා ඔහුගේ කාමරයට වඩා මෙතන ගොඩක් ඉඩ තියෙනවා කියලා. ඊට පහුවෙන්දා පිලිප් මේ ගැන බ්‍රැඩ්ලිටත් කියනවා. ඒ කියන්නේ කාමරවල ඉඩ මදි නිසා බිම්මහල අස් කරගෙන යමුද කියලා. ඒකට බ්‍රැඩ්ලිත් කැමති වෙලා මේ කාරණාව කාමල්ට කියනවා. මේ වෙලාවේ තමයි කාමල් දැනගන්නේ මේ දෙන්න බිම්මහල ඇරලා තියෙනවා කියලා. නමුත් ඒ ගැන ලොකුවට කාමන් හිතන්නෙත් නැහැ. මොකද බිම්මහල ඇරියා කියලා බය වෙන්න කිසි දෙයක්වත් නැහනේ. ඊට පස්සේ කාමන් කියනවා ඒ දෙන්නට හොඳයි නම් කමන් නැහැ එහෙම කරමු කියලා. ඊට පහුවෙන්දා කාමන් යනවා බිම්මහලට මේ දෙන්නට එක අස් කරලා දෙන්න කියලා. මේ වෙද්දී කාමන් දකිනවා මේ බිම්මහලේ බඩු ගොඩාක් තියෙනවා. ගොඩාක් පරණ බඩු. ඒ අතරේ මේස දෙකක්, ඒ වගේම විවිධ ආයුධ, ෆොටෝ කිහිපයක්, විවිධ ආභරණ කිහිපයක්. ඒ එක්කම ඇය මෙතන දකිනවා තවත් විශේෂ දෙයක්. ඒ තමා කේබල් දාපු හකුලලා තියෙන ඇඳක් වගේ දෙයක්. ඒ එක්කම උඩ සිවිලි මේ ඇය දකිනවා ඒ ඇඳට සමාන කොටසක් කපලා ඒක දැන් වහලා තියෙන විදිහක්. ඇයට ඒ ගැන ලොකු අයිඩියා එකක් නැහැ. ඒ ගැන වැඩි හිතන්නේ නැතුව මෙතන අස් කරලා ළමයි දෙන්නට ඇඳවල් සහ උන්ගේ බඩු ටික මෙතනට දාලා දෙනවා ඉන්න කියලා. මෙන්න මේ දවසේ ඉඳන් පිලිප්ගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ගන්නවා. පිලිප් සහ බ්‍රැඩ්ලි තමා මේ කාමරේ නිදාගත්තේ. එක දවසක් රෑක පිලිප්ට හීනෙන් වගේ ඇහෙනවා කවුරු හරි කතා කරනවා වගේ. පිලිප් ඇහැරිලා බලනවා. එතකොට ඔහුට ඇහෙනවා මේ කාමරේ එක කොනකින් කවුරු හරි ඔහුගේ නම කතා කරනවා. බයෙන් පිලිප් ගිහින් බලනවා මේ කවුද කියලා. එතකොට ඔහු දකින්නේ කළු කෙස් තියෙන එක තරුණයෙක්ව. දැකපු ගමන් මොහු හයියෙන් කෑ ගහනවා. මේ සද්දෙට බ්‍රැඩ්ලිත් ඇහැරෙනවා. ඒ විතරක් නෙමෙයි ඇලන් සහ කාමනුත් ඉක්මනටම දුවගෙන එනවා. ඇයි මේ කෑ ගහන්නේ කියලා බලන්න. එද්දී පිලිප් බය වෙලා මුල්ලකට වෙලා අඬ ඉන්නවා. පිලිප් මේ වෙලාවේ කියනවා ඔහු ඒ දැකපු දේ. ඒකත් එක්ක ඇලන් මේ කාමරේ හොඳට සෝදිසි කරනවා. කවුරු හරි හොරෙක්වත් ඇවිල්ලා දන්නේ නැහැ කියලා. හැබැයි එහෙම කිසිම සේයාවක් තිබුණේ නැහැ. අලුතෙන්ම මෙතනට ආපු හින්දා හිත බය වෙන්නද කියලා හිතලා පිලිප්ව සනසලා බ්‍රැඩ්ලිත් එක්කම නීති කරවනවා. මේ දවසෙන් පස්සේ හැමදාම කාමන්ට පිලිප් කියනවා අර එදා දැකපු තරුණයා ඔහු එක්ක ඇවිල්ලා කතා කරනවා කියලා. සමහර වෙලාවට පිලිප් අඬනවා ඔහු ඇවිත් ඔහුට පහර දෙනවා කියලා. මෙන්න මේ කාරණාව කාමන් කතා කරනවා ඇලන් එක්ක. මේ වෙලාවේ මේ දෙන්න හිතනවා පිළිකාවට බොන බෙහෙතල සැරට මොහුට එක මායාවන් පේනවද දන්නේ නැහැ කියලා. එක ශබ්ද ඇහෙනවද දන්නේ නැහැ කියලා. මේ නිසාම කාමන් සහ ඇලන් යනවා දවසක් පිලිප්ව ගෙදර තියලා ඔහුගේ ඩොක්ටර්ව හම්බ වෙන්න. ඩොක්ටර්ට මේ කාරණාව කියලා මොවුන් අහලා තියෙනවා ඒ බෙහෙතල සැරට මායාවන් වගේ දෙයක් පේන්න ගන්නවද කියලා. මේ වෙලාවේ මේ ඩොක්ටර් කියලා තියෙන්නේ පිළිකාවට දෙන බෙහෙත සැර වුණත් එහි අතුරු ආබාධයක් විදිහට කවදාවත් එහෙම මායාවන් පේන්න ගන්නේ නැහැ කියලා. ඒකත් එක්ක මේ සිදුවීම් ගැන කාමන්ට වගේම ඇලන්ටත් ලොකු කුතුහලයක් තිබුණා. ඒ වගේම මේ වෙලාවේ මේ ගෙදරට ආපු මුල් දවස්වල ප්ලේට් නැතුව යන විදිහ ගැන කාමන් ඇලන්ට කියනවා. ඇත්තටම මේ වෙලාවේ කාමන් සහ ඇලන්ට තිබුණේ පිලිප්ගේ අසනීපේ හොඳ කරගන්න සිහිය විතරමයි. වෙන කිසි දෙයක් ගැන ඔවුන්ගේ ඔළුවේ තිබුණේ නැහැ. මේ විදිහට දවස් ගත වෙන්න පිලිප්ගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ගන්නවා. පිලිප් වෙනද වගේ නෙමෙයි. දැන් ගොඩක් තරහ යනවා. ඒ වගේම ආක්‍රමණශීලී. ඔහු තමන්ගේ නංගිලට මල්ලට උනත් ගොඩක් වද දෙනවා, හිංසා කරනවා, බනිනවා.
හැම වෙලෙම තරහෙන් තමා ඉන්නේ. අනිත් එක ඔහු හැසිරෙන්නෙත් හරි අමුතුම විදිහට. එක දවසක් පිලිප් ඔහුගේ ඥාති සොහොයුරිය වෙන ටැමිව එක්කන් ගිහින් තිනවා බිම් මහලට. මේ බිම් මහලේ තිබිලා තියෙනවා කැරකෙන මේසයක්. ඇයට කියලා තියෙනවා මේ මේසෙට නගින්න කියලා. ඇයත් ඒකන වැඩි හිතන්නේ නැතුව මේ මේසෙට නැගලා තියෙනවා. ඊට පස්සේ පිලිප් කරලා තියෙන්නේ මේ මේසේ හයියෙන් කරකවලා. එක දිගට කරකවන මේ මේසේ හිටපු ටැමිට දරා ගන්න බැරුව හයියෙන් කෑ ගහනවා. මේ මේසේ කරකවද්දි පිලිප් hina වෙවි තමයි කරකවලා තියෙන්නේ. ඉතින් මේ විදිහට hina වෙන පිලිප්ගේ හඬ වගේම කෑ ගහන ටැමිගේ හඬත් උඩ හිටපු බ්‍රැඩ්ලිට ඇහෙනවා. ඇහිලා ඔහු ඉක්මනටම දුවගෙන එනවා පහළ මහලට. ඒත්ති ටැමීව එක දිගට කරකවන පිලිප්ව දකින බ්‍රැඩ්ලි බය වෙලා දුවගෙන එතෙන්ට ගිහින් පිලිප්ව තල්ලු කළා මේසේ නතර කරනවා. නතර කරලා ටැමීව බස්සලා ඇයව මෙතනින් අරගෙන යනවා. මේ බලපෑම ඇති වෙන්නේ පිලිප්ට විතරක් නෙමෙයි. මේ බලපෑම යම් තාක් දුරට කාමන්ටත් තිබුණා. ඒකට තවත් නිදසුනක් තමා. එක දවසක් කාමන් පොළව මොප් කර කර හිටියේ. නමුත් එක පාරම මේ වතුර රතු පාට වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ පොළවෙන් අමුතුම මිනී කුණු ගඳක් වගේ ඇවිත් තියෙනවා. ඒකට බය වුණ කාමන් ඉක්මනට මේ වතුර එක අයින් කරලා ඇලන්ට කෝල් කළා මේ සිදුවීම කියනවා. දැන් කාමන්ට වගේම ඇලන්ටත් ලොකු බයක් ඇති වෙලා තිබුණා. මේ ගෙදර මොනවා හරි බලපෑමක් තියෙනවා කියලා. ඒ අතරේ තමයි මේ ගෙදර තවත් සිදුවීමක් වෙන්නේ. දවසක් පිලිප් ටැමීට හොඳටම පහර දෙන්න ගන්නවා. කිසිම හේතුවක් නැතුව. මේක දකින කාමන් ඉක්මනටම ඇවිත් පිලිප්ව අයින් කරලා ටැමිව බේර ගන්නවා. මේ වෙලාවේ ටැමිව වගේම පිලිප්වත් කාමන් සහ ඇලන් ඉස්පිරිතාලට අරගෙන ගිහින් තියෙනවා. පිලිප්ගේ මේ වෙනස් වීම සම්බන්ධයෙන් එක මානසික වෛද්‍යවරයෙක්ව හම්බ වෙලා මොවුන් කතා කරලා තියෙනවා. මෙන්න මේ වෙලාවේ වෛද්‍යවරයා පිලිප්ව පරීක්ෂා කරලා කියලා තියෙනවා ඔහු විෂාද රෝගයෙන් පෙළෙනවා කියලත් ඔහුගේ ප්‍රතිකාර පටන් ගන්න මොහුව රෝහලේ නවත්තන්න ඕනි කියලා. ඒ අනුව මොහුව මානසික රෝහලේ දවස් 45ක් නතර කළා ප්‍රතිකාර කරලා තියෙනවා. මෙන්න මේ කාලේ ඇතුළත ඇලන් සහ කාමන් කරන්නේ මේ ගෙදර අద్భుත සිදුවීම් තියෙනවද නැද්ද කියලා බලන්න ප්‍රසිද්ධ අద్భుත ගවේෂකයන් කිහිප දෙනෙක්ම ගෙන්නගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි පල්ලියේ අවසර මත විවිධ පූජකවරු කිහිප දෙනෙකුත් ගෙන්නලා තියෙනවා. මේ විදිහට ආපු ප්‍රසිද්ධ අద్భుත ගවේෂකයන් දෙන්නෙක් තමයි එඩ් සහ ලොරෙන් කියන්නේ. ඔවුන් දෙන්න මේ මුළු ගේම පරීක්ෂා කරනවා. ඊට පස්සේ තමයි බිම් මහල පරීක්ෂා කරන්නේ. එතනදී මේ දෙන්න කරපු පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා මේ ගෙදර ආත්ම වගේම යක්ෂයනුත් ඉන්නවා කියලා. එතනදී මේ දෙන්න කියලා තියෙනවා ඔවුන්ගේ බලපෑම දැන් මේ ගෙදරට විතරක් නෙමෙයි මේ පවුලේ සමාජිකින්ටත් ඇවිත් තියෙනවා කියලා. ඇත්තටම මේ වගේ අద్భుත සිදුවීම් සිද්ධ වෙන්න මොකද්ද හේතුව? මේ ගෙදර මොන වගේ දෙයක්ද සිද්ධ වුනේ? මෙන්න මේ දේ දැනගන්න ඕන හින්දාම කාමන් මේ ගේ හිටපු හිමිකරුණ ඩැරල් කර්න්ට කෝල් කරනවා. මේ විදිහට කෝල් කරලා කාමන් ඔහුට සියලුම විස්තර කියනවා. ඒකත් එක්ක ඩැරල් කාමන්ට කියන දේ ගැන හිතාගන්න බැරුව යනවා. ඇය තවත් බය වෙනවා මේ ගෙදර ඉන්න. අපි බලමු ඇත්තටම මේ ගෙදර මොන වගේ දෙයක්ද සිද්ධ වෙලා ඇත්තේ කියලා. 1980 මේ ගේ කෙනෙක් මිලට ගන්නවා. හැබැයි ඊට කලින් මේ ගේ තිබිලා තියෙන්නේ අවමංගල්‍ය නිවසක් විදියට. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ මිනිස්සාප්පු කියලා. අන්න ඒ වගේ තැනක් තමයි මේක. 1980 තමයි මේ ගේ ගෙයක් විදියට පාවිච්චියට අරන් තියෙන්නේ. ඊට කලින් මේක අවමංගල්‍යාගාරයක් කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ගෙදර බිම්මහලේ තමයි මෘත ශරීරාගාරය තිබිලා තියෙන්නේ. එතන තමයි මිනි කපලා මිනි පෙට්ටි වලට දාලා සකසන්නේ. එතකොට එදා කාමන් දැකපු අර කේබල් දාලා තිබුණ ඇඳ වගේ කොටස තමයි මේ විදිහට සූදානම් කරපු මිනි පෙට්ටි මේ කොටසෙන් තියලා ඒක උඩට උස්සනවා. උඩට ඉස්සුවාම උඩු මහට තමයි මේ මිනි පෙට්ටිය කෙලින්ම ඉස්සෙන්නේ. එතකොට ඒකේ බාරකාරට තියෙන්නේ එතනින් ඇවිත් මිනි පෙට්ටිය අරගෙන යන්න. ඒ කියන්නේ මිනි පෙට්ටිය උස්සන ලිෆ්ට් එකක් වගේ එකක් තමයි එදා කාමන් දැකලා තියෙන්නේ. ඒ වගේම කාමන් දැකපු අර උපකරණ බොක්ස් මේස මේ හැම දෙයක්ම යොදාගෙන තියෙන්නේ මෘත ශරීර සකස් කරන්න.
ඒ වගේම කාමන් දැක්කන මෙතන තිබුණ ෆොටෝස් කීපයක්. ඒ ෆොටෝසුත් මෙතනට ගෙනාපු මිනි කීපයක ෆොටෝස්. ඉතින් මේ දේවල් දැනගන්න කාමන්ට හිතාගන්න බැරි වෙනවා. ඇය ගොඩක් බය වෙනවා. ඒකත් එක්ක තමයි ඇය ඇලන් එක කතා කරලා තීරණය කරන්නේ ඉක්මනටම පිලිප් එන්න කලින් මෙතනට මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි ඇය සහ ඇලන් එකතු වෙලා මෙතනට අద్భుත ගවේෂකයන් ගෙන්නන්නේ. වාර්තාවල සඳහන් වන විදිහට මොවුන් 1988 සැප්තැම්බර් 6 වෙනිදා පල්ලියේ අවසරය ඇතුව පූජකවරයෙක්ව ගෙන්නලා ලොකු පූජාවක් කරලා තියෙනවා. මේ වගේ පූජා කිහිපයකට පස්සේ ඔවුන් කියලා තියෙනවා මේ ගෙදර තිබුණේ අద్భుත සිදුවීම් නැති වෙලා තියෙනවා කියලා. හැබැයි ඇලන් සහ කාමන් ඒ වේදී තීරණය කරගෙන හිටියා දරුවන් එක මේ ගේ අතහැරලා යන්න. ඒ අනුව 1988 වසරේ අගභාගයේදී මෙයාලා මේ ගේ විකුණලා වෙනම පදිංචිට යනවා. එතනින් එහාට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ කියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි පිලිප්ටත් ඒ කරපු ප්‍රතිකාර වලින් පිළිකාව හොඳ කරගෙන තිබුණා. ඔහු ලොකු වෙලා ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට රස්සාව කරා කියලා කසාද බඳලා දරුවන් 4 දෙනෙක් ඔහු දව ඉපදුනා කියලාත් සඳහන් වෙනවා. හැබැයි අවාසනාවන්ත විදිහට ආයෙම අර පිළිකාව 2012 වසරේ හැදිලා තියෙනවා. ඒකත් එක්ක 2012 අගෝස්තු 9 වෙනිදා මොහු ඒ පිළිකාව හේතුවෙන්ම මිය ගිහින් තියෙනවා. මේ ගෙදර සිද්ධ වුණ මේ අద్భుත සිදුවීම් සම්බන්ධයෙන් විවිධ කටකතා තියෙනවා. එතනින් ඉදිරිපත් වුණ එක මතයක් තමයි වාර්තාවල සඳහන් වෙන විදිහට මේ ගෙදර අවට හිටපු අසල්වසන් කීප දෙනෙක් කියලා තියෙනවා. ඒ කාලේ කාමන් සහ ඇලන් ගොඩක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටියා කියලා. ඒ මත්කමෙන් ඉඳලා මේ වගේ දෙයක් වුණා කියලා හිතින් හිතාගෙන මෙහෙම කටකතා පැතිරුවා කියලා. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වුණ තවත් මතයක් තමයි මේ කතාව ආලලා තමයි In a Dark Place The Story of the True Hunt කියලා පොතත් 2009 වසරේදී A Hunting in Connecticut කියලා චිත්‍රපටයක් නිෂ්පාදනය. ඉතින් මේ පොත ලියපු කතුවරයා මේ පොත ලියන්න කරුණු අහගන්න ගිහින් තිනවා කාමන්ව හම්බ වෙන්න. වාර්තාවල සඳහන් වුණා කාමන් කියපු එක සිදුවීමක් අවස්ථා කිහිපයකදී වෙනස් කරලා කිව්වා කියලා. එතනදී ඔවුන් කියන්න හදන්නේ මේ අద్భుත සිදුවීම් සියල්ලම ඔවුන් නිර්මාණය කරපු දෙයක් එහෙම නැතුව ඇත්තක් නෙමෙයි කියලා. ඒ වගේම මෑත කාලේ ඉදිරිපත් වෙලා තිබුණ තවත් මතයක් තමයි ඒ ගෙදර අවුරුදු 10ක් තිස්සේ ජීවත් වුණ එක පවුලක සමාජිකයන් කියලා තියෙනවා. ඒ ගෙදර කිසිම අద్భుත සිදුවීමකට ඔවුන් මුහුණ දුන්නේ නැහැ. ඒ කතා ඔක්කොම බොරු කියලා. මේ කතාවේදී අපිට කියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි 1988 වසරේ ඔවුන් පූජා කිහිපයක්ම කරානේ. ඊට පස්සේ කාමන් සහ ඇලන් දෙන්නම කියලා තියෙනවා. ඒ පූජා වලින් පස්සේ නම් කිසිම අద్భుත දෙයකට ඔවුන් මුහුණ දුන්නේ නැහැ කියලා. බොහෝ විට ඒ පූජා හින්දා ඒ අద్భుත සිදුවීම් නවතින්නේ නැති. ඒ හින්දාම තමයි දැන් හිමිකරුවන්ට ඒකේ කිසිම බලපාමක් නැත්තේ කියලා. අනිත් එක තමයි එක්කෝ මේ පුද්ගලයන් කියන විදිහට ඇත්තට මේ කාලේ කාමන් සහ ඇලන් බොරුවක් කරා වෙන්නේ නැති. ඒ නිසාම තමයි දැන් ඉන්න පුද්ගලයන්ට ඒ වගේ අద్భుත අත්දැකීම් නැත්තේ. කොහොම වුණත් වාර්තාවල සඳහන් වන විදිහට මේ නිවාසේ දැන් ඒ වගේ අద్భుත සිදුවීම් සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. මේ තමයි පිලිප්ගේ පවුලේ අයට මේ ගෙදරට ගියාට පස්සේ මුහුණ දෙන්න සිද්ධුන සිදුවීම් මාලාව වෙන්නේ. මේ කතාව තමයි මේ ෆිල්ම් එකට පාදක කරගෙන තියෙන්නේ. ඉතින් සඳහන් වෙනවා ෆිල්ම් එකේ තියෙන ගොඩක් අවස්ථා ඇත්ත ජීවිතේ නම් තිබ්බේ නැහැ කියලා. කොහොමත් ෆිල්ම් එක නිර්මාණය කරද්දී ෆිල්ම් එකට ප්‍රේක්ෂකව දැන දිනා ගන්න තමයි ඒ වගේ අවස්ථා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි මේ කතාවේ ඇත්තම කතාව. මේ වගේම ලෝකයේ සිදුන සත්‍ය අద్భుත සිදුවීම් දැනගන්න කැමති කෙනෙක් නම් ඔයත් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ගිහින් එන්න. සුබ දවසක්.